ආයු බොහෝවන් කියා පිළිගන්නවා මාගේ සිංහලේ ගුරුකම් YouTube channelයට. අද මම ඔබලාට කියා දෙන්නේ ඕනෑම වරන් හිර බන්ධනයක් කැපෙන ප්‍රබල ඊතා බලගතු මන්ත්‍රයක්. බොහෝ වරන් දරුවන් තමා දැනුවත්ම හෝ නොදැනුවත්ම වරන් හිර බන්ධනයට ලක් වී පෙර සංසාරේ කරන ලද පුණ්‍ය කර්ම හේතු කරගෙන තමාට ලැබෙන ප්‍රබල වරම් මාලාව හිර බන්ධනයට ලක්ව ආර්ථික අතින් මානසික අතින් කායික වතින් අප්‍රමාණ දුක් වේදනා විඳින අවස්ථා අද මාහට සුලභව අහන්න දකින්න ලැබෙනවා. සමහරෙක්ට වරම් ලද මුල් කාලේ වගේම සමහරෙක්ට වරම් මාලාවේ කටයුතු කරගෙන යන කාලවකවානුවේදී මේ ආකාරයේ වරන් හිර බන්ධනයට ලක් වෙනවා. මෙම වරන් හිර බන්ධනයට ලක්වීම තුළින් කර්ණමුණ්ඩේ වරම් මාලාව හෝ නැති වී යාම, නේත්‍රා වරම් මාලාවන් නැති වී යාම, ඖෂධ වරම් මාලාවන් නැති වී යාම, සිහි වරම් මාලා ශක්තිය නැති වී යාම, මුඛ වරන් නැති වී යාම වගේ නොඑක ආකාරයේ වරන් මාලාවේ ගැටලුකාරී තත්වයන් වරන් හිර බන්ධනය තුලින් ඇතිවීමට පුළුවන්. ඉතින් අද මම මේ කියා දෙන ප්‍රබල මන්ත්‍රයෙන් ඕනෑම ආකාරයේ වරන් හිර බන්ධනයට ලක් වූ වරන් දරුවෙක්ට එම හිර බන්ධනයේ කපාගෙන තමා ලද ශක්තියෙන් සමාජයට යහපතක් කිරීමට වගේම තමාට විශාල කුසල් ශක්තියක් රැස් කරගෙන එලවත් මෙලවත් වැඩදායී ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබීමට හැකි වෙනවා. එහෙමනම් මම කියා දෙන මෙම ගුරුකම තමා වරන් හිර බන්ධන කැපෙන ප්‍රබල මන්ත්‍ර දැහැන පළමුවම ඔබ මේ සඳහා සුබ දවසක් තෝරාගත යුතුයි. ඉන්පසුව සුදුසු පිරිසුදු ස්ථානයක ශාස්ත්‍රානුකූලව මල් බුලත් අටුව සාදාගත යුතුයි. එහි එක නැට්ටේ දෙහි තුනක් ඇතුළුව දෙහි ගැට 21ක් පිරිසුදුව මල් තටුවේ තබා තමා නා පිරිසුදු වී පිරුවට ඇඳ පළමුව තෙරුවන් වැඳ පිරිස් සජ්ජායනය කර පහන් දල්වා සුවඳ දුන් දෙමින් මා කියා දෙන මන්ත්‍රයෙන් 324 වාරක් ජීවම් කරගත යුතුයි. ජීවම් කරගත් දෙහි කැපීමේදී කිසි විටකවත් වරන් දරුවෙකුගේ හිස මත තබා දෙහි කැපීම ඔබ නොකළ යුතුයි. හිසට මදක් ඉහළින් අල්ලා වරන් දරුවෙකුට දෙහි කැපීම තමා සිදු කළ යුත්තේ. මෙහිදී ඔබගේ භූමියට හිරයක් ඇතනම් ඒ සුද්ධ කර ගැනීමට මල් බුලත් අටුවේ පොහුලක් ඒ වගේම වැඩිපුර දෙහි ටිකක් තබා ජීවමට සූදානම් කරගන්න. ජීවම අවසානයේදී පොහුලද මතුරා ඔබගේ භූමියේ කපා දමන්න. ඒ වගේම කඩුල්ල ළඟ ගෙයි හතරකන වගේම ඔබගේ නිවසේ ප්‍රධාන උළුවස්සෙහි ඔබගේ දෙවොලෙහි ප්‍රධාන උළුවස්සෙහි දෙවොලෙහි ඇතුල් වෙන දොරටුවෙහි දෙහි ගෙඩියක් කපා දමන්න. කැපූ දෙහි එළියේ తాවකාලිකව ලිපක් බැඳ ඒට පස්තෙල් දමා රත් ගිනි අවුලුවා තෙල් ටික හොඳුන පැසූ පසු ඒ කැපූ දෙහි එම තෙලට දමන්න. වරන් හිර බන්ධන කපන මන්ත්‍ර අද මාගේ පරම්පරාවෙන් බොහෝ මට ලැබී තිබෙනවා. එයින් මා ඔබට තිළින කරන්නේ ඔබට පහසුවෙන් ජීවම් කර ගැනීමට හැකි මන්ත්‍රයි. ඔබට ජීවම් කර ගැනීමට අපහසු උච්චාරණය කිරීමට අපහසු මන්ත්‍ර ඔබට ලබා දීම කිසිසේත්ම පළක් නැත. එහෙමනම් මෙන්න සියලු හිර බන්ධන කැපෙන එම ප්‍රබල බලගත්තු මන්ත්‍රය. ඕම් කන්ද කුමාරීය ත්‍රිශූල ධාරීය හනුමන්තා
උල්ලාල උල්ලාල කාපාල මහා කාපාල භෛරවී භාලනාත උග්‍ර බ්‍රහ්ම වජ්‍රකාල භෛරණ්ඩන් විෂ්ණු රංකන්ද කුමාර විෂ්ණු මහන් වොන්කු භාන්කාරක් නමෝ සිංහයා මම භාලභද්‍රයා සර්වාසුර මාර ධෝඩයා උජ්ජේදන භෛරවයා කාල භෛරවයා ඕන් රිං රිං අක්‍රෝ ප්‍රහන හන දහන දහන හනුමන්තා හනුමන්තා දාම් ද්‍රාං යං යං ටං ටං බස්ම බස්ම වෙට්ටු වෙට්ටු ජේදන ජේදන ඒස්වාහක්. මේ තමා ඒ සියලු වරන් හිර බන්ධන කැපෙන ප්‍රබල මන්ත්‍රය. එහෙමනම් ඊළඟ දිනේදී වටිනා වීඩියෝවක් තුලින් ඔබ හමුවට එනතුරා ඔබට සදා